එක දවසක අපි ආයෙමත් මුණ ගැහුණා. ඉතින් ආදරයෙන් සාදරයෙන් මම ඔයාව පිළිගන්නවා. අද නම් ඉතින් අපිත් එක්ක ලොකු ට්‍රිප් එකක් යන්න තමයි ඔයා එකතු වෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයත් මේක රස විඳින්න කියලා මම ඔයාට මුලින්ම ආරාධනා කරනවා. ඉතින් මගේ ඒ ආරාධනය පිළි අරගෙන එන්න අපිත් එක්ක යමු දැන්. ඉතින් මේ ලස්සන බලන්න. ඔන්න ඉතින් අපි ටිකට් එහෙම අරගෙන මෙන්න මේක ඇතුළට තමයි අපි යන්නේ බලන්න. ඉතින් මේකේ ගොඩාක් දේවල් තියෙනවා පෙන්නන්න. ඉතින් ඔයාලා බලන්නකෝ ඔයාලා ආස වෙයි කියලා මම ඉතින් පුළුවන් විදිහට මේක වීඩියෝ කරගත්තා. අපේ ඉතින් පුංචි පුතාට හරීම හදිසියක් තියෙන. ඔය ඉතින් පේනවනේ අප්පච්චි වැද ඇද පෙන්න යන් කියලා තමයි ඔය කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඔයත් ඉතින් එන්න අපිත් එක්ක යන්න. අපි ඉතින් මේ ආවේ ජපානයේ තියෙන නොබෙට්සු කියන මාරින් පාක් එකට. මෙන්න මෙතනින් තමයි ඉතින් අපි ඉස්සල්ලාම ඇතුළු වෙන්න ඕනේ. ඔන්න ඕක ඇතුළේ එහෙම තියෙන ඒවා මම ඔයාලට පෙන්නන්නම්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉස්සල්ලාම තියෙන ඉතින් මෙන්න මේ පෙන්ගුයින්ලගේ මේවා එකක්. ඉතින් ඒක බලමුකෝ අපි ඉස්සර වෙලාම. ඔන්න ඔය දැන් ඉතින් අර ඈතින් එන්නේ පෙන්ගුයින් යාළුවෝ ටික. ඉතින් අපි බලමු යාළුවා මොකද ඇවිල්ලා කරන්න කියලා. ඉතින් පෙන්ගුයින් බලලා හැම ඉවරලා අපි ඊළඟට ආවෙන්නේ මෙතනට. ඉතින් බලන්නකො මෙන්න මේ දෙන්න ඔය වතුරේ රවුම කැරකි ඉතින් එන අයට වැඩ පෙන්න ඉන්න එක තමයි මේ දෙන්නගේ රාජකාරිය. අපි දැන් යන්නේ ඩොල්ෆින්ලා බලන්න. ඉතින් ඔන්න ඒකත් බලන්නකෝ. という種類については詳しく知っていただけましたでしょうか。それではイルカたちについての紹介はここまでとなります。さあ、それではここから2頭のイルカたち一度休憩時間。දැන් අපි මේ යන්නේ මෙන්න මේ බලකොටුවට. ඉතින් ඒකේ ඇතුළෙත් මොනවද තියෙන්නේ කියලා බලාගෙන ඉන්න.
කරගෙන ඉතින් අපි දැන් ඒක ඇතුළටත් ඇතුළු වුණා. යනකොට මේ තැන තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේක පුරාම තියෙන්නේ මෙන්න මේ විදිහට මාළු තමයි මේකේ ඉන්නේ. අපි ඉතින් ගිහිල්ලා බලමුකෝ. අපි මාළුව ටික බලලා එහෙම ඉවර වෙලා දැන් මේ තියෙන්නේ පුතාට සෙල්ලම් කරන්න. ඉතින් මෙතන තියෙන්නේ පොඩි අයට සෙල්ලම් කරන්න එක දේවල් තියෙනවා. ඒවට ඉතින් අපි කාසි දාලා මේවත් එක්ක සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි පුතා ඉස්සල්ලාම සෙල්ලම් කරන්න පටන් ගෙන. ඉතින් ඔන්න බලන්න. පුතා එක්ක ඉතින් සෙල්ලම් කරලා හැම ඉවර වෙලා අපි දැන් ආවා. ඉතින් අපිට දවල්ට කන්න හරිම බඩගිනි. ඔන්න ඉතින් බඩගිනි කාර්යය බලාගෙන ඉන්නවා. ඉතින් අප්පච්චි කෑම අරන් එනකන් ඔන්න ඉතින් අපිට කෑමක් දිනාවා. මෙන්න මෙයාගේ කෑම එක තමයි. මේක තමයි මගේ කෑම එක. ඉතින් අද මේවා තමයි අපි දවල්ට කන්න. ඊට පස්සේ අපි ආපහු මේකේ ලස්සන බලන්න යමු. මම ඉතින් මේක වීඩියෝ කර ඉන්නකොට අන්න අර ඈතින් එන මාළුවා හිතන්නේ එයාට කෑම දෙන්න මම යනවා කියලා. ඉතින් එයා ඇවිදින් ළඟට ඔන්න බලන්නකො කෑම ඉල්ලන්න වගේ එයා කට ඇරිනවා. දැක්ක නේද? ඉතින් මට ගොඩාක් ඒකට දුක හිතුණා. ඉතින් මේ මාළු වර්ගයේ බිත්තර වලින් නෙවෙයි බෝ වෙන්නේ. මේ මාළුව පැටව ගහන්නේ. ඉතින් පැටව වලින් තමයි මේ ගල්ලන්ගේ කට්ටිය මෙයාලා වැඩි කරගන්නේ. ඔන්න බලන්නකො ඉතින්. අදත් ඉතින් වෙනදා වගේම ඔයා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. තාමත් ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා පුංචි අහිංසක ඉල්ලීමක් කරන ගමන් අපි අපේ trip එක ඉවර කරනවා. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් අදට මම මගේ මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාට බොහොම ස්තුතියි.
බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්